ආයිබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අප අද එක්ව සිටින්නේ පාරම්පරික හෙළ වෛද්‍යාචාර්ය මංජුල චතුරංග වෙද මහත්මයා සමග වෙද මහත්මයාගෙන් අපි අහන්න කැමති දැන් මේ දවස්වල වෙද මහත්මයා මේ ලංකාවේ මිනිස්සු ජීවත් වෙන්නේ බොහොම අමාරුවෙන්. කෑම බීම බොහෝ ගණන් මිල වැඩි වෙලා පොල් වගේ අත්‍යවශ්‍ය ආහාර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගොඩක් ගණන් වැඩි මිනිසුන්ට උහුල ගන්න බැරි තරමකට ගිහිල්ලා ඒ වගේ මොකද වේද මහත්තයා මේ මෙච්චර මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු තියෙන්නේ දැන් පොල් වගේ මේ ලංකාවේ වෙරළ බඩ පැතිවල ලංකාවේ සියලු ප්‍රදේශන් වගේ નિરાයාසයෙන් වැවෙන ශාකයකින් හටගන්න දෙයක්. එහෙම දේවල් වලත් හිඟයක් ඇවිල්ලා තියෙන්නේ ඇයිද මහත්තයා මේ දවස්වල? පළවෙනියෙන්ම මේ ආයිබුවන් තෙරුවන් සරණයි හැමෝටම අපිට මේ පළවෙනියෙන්ම දැනගන්න කියන්න ඕන කාරණයක් තියෙනවා මේ අපේ සිහිය බොඳ වීම ගැන ශ්‍රී ලාංකිකයන්. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන අග්‍රම රට මේ ශ්‍රී ලංකාව. එහෙමයි. එතකොට මේ අග්‍ර රටේ තිබුණ ධාන්‍ය සහ එහි තියෙන බීජවල තියෙන ගුණාත්මක භාවය රැඳිලා තියෙන රටේ තියෙන පෝෂණ තත්ත්වය. ඒ රටේ තියෙන පෝෂණ තත්ත්වය හේතු වෙන්නේ මේ ගලක් උඩ මේ ගලක් ළඟ ගලක් උඩ මේ තියෙන පරිසරයේ පස්තට්ටුවේ මැණික් මේ කියන සියලුම පාංශු වල තියෙන ගුණාත්මක භාවයේ රැඳෙන සියලුම පාෂාණ වර්ග මේ ලංකා භූමියේ තියෙනවා. එහෙමයි. ඒ නිසා එහි ගුණාත්මක භාවය වැඩි. මම මේ ඒ ගැන කෙටියෙන් මේ කියන්නේ. ඒ එහෙමයි. නිසා ඒ ස්තරය පහු කරගෙන අපි මේ පස් මට්ටමේ ඉන්න අපිට ජලයේ ගුණාත්මකතාවය පාරිසරික තෙත් වියලි තෙත් පරිසරය තෙත් වියලි පරිසරය එතකොට වියලි වා පරිසරය එහෙම කියලා පරිසර කාණ්ඩ 12ම තියෙනවා. ඒ පරිසර කාණ්ඩ 12 තියෙන රටක් මේ අග්‍ර වශයෙන්ම මේ පෝෂණය කරන එක මහ දෙයක් නෙවෙයි. හැබැයි ඒක පෝෂණය කරන පිළිවෙලක් තියෙනවා. එහෙමයි. එතකොට මේ පිළිවෙල ස්වභාවික විය යුතුයි අස්වාභාවික වෙන්න බෑ. එහෙමයි. උදාහරණයක් කියනවා නම් දැන් අපේ රටේ ලොකු කැණීමක් කරගෙන යනවා පොළොව යටින් වතුර ගෙනියන්න කියලා. එහෙමයි. ඒකත් මේ රටට බලපාන නූපන් පරම්පරාවට බලපාන ලොකු අකරතැබ්බයක්. එහෙමයි. හරියට අර ඉසෙඩ්ඩියල නිර්මාණය කරලා දුන්නා වගේම තමයි. ඊට පස්සේ මේ පොළොවේ යට තියෙන වතුර උඩට ගන්න ආයි අපි ව්‍යායාම් කරන්න ඕන වීරිය කරගන්න. ඒතකොට ජල සිරා මූලාශ්‍ර සියල්ල කැපෙනවා. ඕක ඒ විදිහටම අපි ඒක ඒ ගානටම ඇවිල්ලා අපි ඒක තියලා අපි දැන් කතා කරමු අපේ වනගහනය ගැන. ඒ වනගහනයේ ජීව විද්‍යාත්මකව මීමැස්සෝගේ පරිසරය පද්ධතිය මීමැස්සෝ කරන ක්‍රියාවලිය ඉතා සියුම් වුණාට ඒක ඉතා ප්‍රබලයි. එතකොට දැන් ඒ මීමැසි ග්‍රහණය වළක්වන්න අපි මේ නොදැනුවත්කමින් බැංකෝක් හෝ ඔය කියන රටවල් වලින් අපේම සාක අරන් ගිහලා දෙමුහුම් කරලා ගිහලා හිටවනවා. ඒ හිටවලා ඒ පරිසරයේ වැවෙන විශේෂ දේවල් වඳ වෙලා ඒ දෙමුහුම් සාකය අර අනිත් මව් සාක සියල්ල විනාශ කරගෙන වැවෙනවා. ඒ වගේම අපේ රටේ ජනාධිපතිවරුත් ඒ කාලවල වල හිටපු මේ රටේ ආක්‍රමණික සාක ඔය බඩගාන ඩේසි තව ඒ වගේ ගොඩාක් ආක්‍රමණික සාක හිටවල මේ පරිසර පද්ධතිය සහ මුලින්ම විනාශ කරලා තියෙනවා. ඒවා මේ මහා උත්සව තියලා රාජ්‍ය මුදල් වියදම් කරලා තමයි කරලා තියෙන්නේ. එහෙමයි. ඒතකොට මේ රටේ තියෙන මිනිස්සුන්ගේ තියෙන නූගත්කම ඒ වගේම ඊ පෙරේද මේ ආනන්ද විද්‍යාලය ගැන කියලා තිබුණා මේ බරපතල වචනයක්. මේ ඊ පෙරේද මේක මේ කියන්නේ පළමු ශිෂ්‍යයා ගැන. පළමු ශිෂ්‍යයා ගැන. එතකොට මේ පළමු ශිෂ්‍යයා අපේ කවුද නිලහන් කෙනා? චත්තමානවකලු. එහෙමයි. චත්තමානවක කියලා කියනවා. හරි. ඒ විදිහට වුණා නම් අපේ ලංකාවට මේ චත්තමානවකලා මේ වෙනකන් කී දෙනෙක් ඉපදිලා මේ පරිසර භූමිය රකින්න ඕනද? එහෙමයි. එතකොට නොයෙකුත් වතු සමාගම් වලින් පරිසර පද්ධතිය සම්පූර්ණ විනාශ කරන පැලෑටි වර්ග නොයෙකුත් ආකාරයේ හිටවල දැන් මධ්‍යම පරිසරය විනාශ කරලා තියෙනවා. මධ්‍යම කඳුකරයක් විනාශ කරලා තියෙනවා.
ඉහළ පරිසරයේ තියෙන කඳු වැටියත් සම්පූර්ණ විනාශ කරලා තියෙනවා. එහෙමයි. එතකොට ඒවට වග කියන පාංශු සම්පත් හෝ වෘක්ෂ සම්පත් කියන වැඩපිළිවෙල ක්‍රියාවේ රංවන පිරිස කොහෙද ඉන්නේ කියලා හිතා ගන්නත් බෑ. අපි ඒකත් දැන් පැත්තකින් තියෙනවා. අපිට මේ දැන් කතා කරන්න ඕන කාරණේ අපි දැනගන්න ඕන. ඊට පස්සේ දැන් අපේ රටේ පවතින ආර්ථිකයක් සාමාන්‍ය ගොවියෝ ජීවත් වෙන්නේ එක්ක පොල් එක්ක වී රබර්. එක්ක මොන හරි යම් පළතුරක් හෝ එළවලුවක් වගා කරගෙන. එහෙමයි. මෙයාලගේ පළවෙනි පහර වදින්නේ මේ අද රටේ අස්වාභාවික විදිහට වහිනවා. දැන් කොරෝනා කාලේ ඉඳලා මේ වෙනකන් වහිනවා. එහෙමයි. දැන් මේ වෙනකන් විද්‍යාඥයෙක් ප්‍රධාන විද්‍යාඥයෝ කියනවා මේ රටේ පාංශු සම්පත දැඩි ලෙස විනාශ වෙනවා. පරිසර පද්ධතිය දැඩි ලෙස විනාශ වෙනවා. මේවට රජයෙන් බලධාරියෝ ගන්න ක්‍රියාමාර්ග පේන්නේ නැහැ. එතකොට ඒ පරිසර පද්ධතියක් විනාශ වෙනකොට තමන්ගේ ආහාරය තමයි විනාශ වෙන්නේ කියලා හැමෝම දැනගන්නවා. එහෙමයි. ඊට පස්සේ අපි ඔය චෝදනාව දැන් පැත්තකින් තියලා නිකන් අපි අලුතෙන් කතා කරන්න ඕන. ඒ තමයි ඔබතුමාගේ ප්‍රශ්නේ. මේ අපේ හැමෝටම බලපාලා තියෙනවා දැන් සෑහෙන මිල මුදලක් දීලා තමයි අපි පරිභෝජන භාණ්ඩ ගන්න වෙන්නේ. එහෙමයි. මේකට හේතුව මිනිස්යාගේ දැන් ආකල්ප සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. උදාහරණයක් කියන්න අපි අපේ ආකල්ප බාහිර පරිසරයෙන් මිදුණොත් අපිට මේ ඒ බාහිර පරිසරයේ මිදීම හේතුවෙන් බාහිර පරිසරයෙන් අපට ගන්න ගුණාත්මක දේ අඩු වෙලා. එහෙමයි. අපි තව දෙයක් කතා කරගන්න ඕන. ඒ කියන්නේ අපි මේ සම්පූර්ණ මුදල් තියෙන කෙනා හෝ මුදල් නැති කෙනා හෝ ජීවත් වෙන්න වෑයම් කරනවා. එතකොට මේ සියලු සත්වෝ මේ ජීවත් වෙන්න වෑයම් කරන උත්සාහය හැමෝම දකින්න ඕන අපි මැරෙනවා කියන එක. ඒ මැරෙනවා කියන තැන ඉඳගෙන අපි මේ ධර්මයේ හැසිරීම අත්‍යවශ්‍යතාවයක් කරගෙන මේ පරිසර පද්ධතිය ජීවත් වෙන්න ඕන. එතකොට මම හිතනවා මේ සත්‍යවාදීන් මේ පරිසර පද්ධතිය වැරද්දක් වෙන එකක් නෑ කියලා. එහෙමයි. ඉතින් අපි දන්නවා අපේ පරම්පරාවල් වලින් ආවා දැන් අපි මේ කතා කරන්නේ දැන් අපි ගන්න ආහාරයෙන් අපි ලෙඩ වෙනවා. බොහෝ ප්‍රමාණයෙන් ලෙඩ වෙනවා. එතකොට මේ ආහාරය තමයි ඔබතුමා කතා කරපු මීමැස්සා තමයි අපේ පරිසර පද්ධතිය. එතකොට මීමැසි ගහණයෙන් තමයි රටේ තියෙන සෞභාග්‍ය දැනගන්නේ. ඒකද දුර්ගම රජුරුවන්ගේ යෝධයන්ගේ පිඟානේ මැද නිල් මාණික්කයක් තිබුණා. ඒ මාණික්කේ මීමැස්සේ තමයි කොටලා තිබුණේ. එතකොට ඒකේ පිටපැත්තෙන් කොටලා දුන්නා කළු බඹරේ. ඒ කියලා කියන්නේ ඒක වෙන රහස්‍ය සංකේතයක්. ඒක තිබුණේ මේ පරිසර පද්ධතිය රකින්නවා මේ අපි ඒ අය අතර ඉන්න ප්‍රධාන පිරිස කියන තමයි කළු බඹර කියන එක දැම්මේ. එකතු කරලා තියෙන්නේ. දැන් ඒක අපි දන්නේ නැහැ අපේ සිංහලයා මොකද්ද මේ පරිසරය සම්බන්ධයෙන් සිංහලයා ළඟ තිබුණ ආකල්ප මොනවද? ඒක පැවැත්වීම සඳහා තිබිච්ච වැඩපිළිවෙල මොකද්ද කියන එක දන්නේ. ඒක අපි නැවත සමාජගත කරගන්න. එතකොට අපි දන්නවා අපට අපේ සෞඛ්‍ය පිරිහෙන්න හේතුව අපි ගන්න ආහාරය. ඒතර භාගතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා රටේ රජුරු අධාර්මික වෙනකොට මේ වැස්ස වෙහිවලාවක දෙවිවරුට ඒ රජ කෙරෙහි තියෙන නිවැරදි පැවැත්ම නැති නිසා බැල්ම දිස්ති හෙලන්න වෙන්නේ නැහැ. ඒක කොතින්ම තුවත් වැස්ස පිළිවෙලින් ලැබෙන්නේ නැහැ. ඒ පිළිවෙලින් නොලැබෙන ආහාර ගත්තාම මිනිස්සු මේ විදිහට පිරිහෙනවා. එහෙමයි. ඒකට දැන් මිනිස්සු මුදල් පස්සෙම යනවා. නමුත් වමනා කරන දේ මොකද්ද කියලා හඳ දන්නේ නැහැ. එහෙමයි. දැන් අපි කතා කරන්න ඕනේ ඉල්හාන් මේ ආහාරය අපි අරගෙන ඊට වඩා විකෘති කරන තැනකට යොමු කරනවා. මෙහෙම ගන්න ආහාර. එතකොට අපි දන්නවා දැන් අපේ රට පුරා ලෙඩක් තියෙනවා. ලෙඩක් යනවා කියලා මුළු ලෝකෙම බය කරනවා. එහෙමයි. එතකොට මේ ලෙඩේ හේතුව අපි දන්නවා ස්වයං විපරිත වීම. ඒ කියන්නේ ඕන කෙනෙක්ගේ තුවාලයක් ආවත් ඇඟේ තුවාලයක් ආවත් ඒ තුවාලෙට නිසි පිළියම් කරේ නැතොත් ඇඟ ඇතුලේ ඔඩුවක් හැදෙනවා.
ඔඩුවක් ඒ හැදෙනවා. ඔඩුවක්. ඒ එහෙමයි. කියන්නේ ඒ ස්නායුව දිගේ ඇති අ, අ, අපිරිසුදු ලේ අපිරිසුදු මස් අ, නිසා හැදෙනවා ඒකේ ඔඩුවක්. ඒ කියන්නේ සැවර එකතු වෙනවා. ඊට පස්සේ එහෙමයි. ඒ මාංශය දිය වෙනවා. දිය වෙලා ඇතුලේ බටේ වගේ එකේ පණුව ගහනවා. එහෙමයි. එතකොට ඒකේ පණුව හැදුනහම තමයි මේ කට්ටිය හිතනවා දැන් මේ කකුල කපන්න ඕන කියලා හිතනවා. ඒක තමයි යාළගේ පිළියම් අද තියෙන කාලේ. එහෙමයි. එහෙමයි. ඉතින් යම් කෙනෙක් දැන් අපිත් එක්ක ඉන්න වෛද්‍යවරු කොටසක් ඉන්නවා. එයාලා දන්නවා මේ නිවැරදි සමාජයක මේ ක්‍රමය සමාජගත කරලා තිබුණේ. මේක මේ ලොකු වචන ටිකක් මේ ගලප්ප ගන්න ඕනේ මේ ක්‍රියාවලියම. මොකද හ්ම්. හැම තැනම දැන් අපි මේ කතා කරන එක මිනිස්සු කතා කරනවානේ. මේක එහෙමයි. එකතු කිරීමක් නෑනේ. ඒ නිසා එහෙමයි. තමයි මම මේ කියන්නේ. ඉතින් අපේ මේ අපි දියුණුවයි කියලා හිතාගෙන අපි ගෙදරට බ්ලෙන්ඩර් එක ගේනවා. තෙල් මිරිකන මැෂින් එකක් ගේනවා. ගමේ ගිහිල්ලා අතනින් ටක් ගාලා ගිහලා දාගෙන එන්න කියලා අපි කට්ටිය ලේසියට වැඩේ කරගෙන යනවා. එහෙමයි. හැබැයි මේක අවුරුදු 5-6ක් අපේ ශරීරගත වුණාම අපේ ඇඟ ඇතුලේ තෙල් මන්ද වැඩි තෙල් ධාරිතාවක් දරා ගන්නවා. ඒ නිසා අසාමාන්‍ය විදිහට මහත් වෙන්න ගන්නවා. එහෙමයි. මේකට හේතුව නිල්හන් අපි කතා කරන්න ඕන සිංහල කෙනෙක් විදිහට වීරිය සහ බීජයක වීරිය සහ ගහක වීරිය ගැන අපි දැනගත යුතුයි. එහෙමයි. එතකොට ඒ වගේම කෙනෙකුගේ ප්‍රඥාව සහ ප්‍රකෘතිය ගැන අපි දැනගත යුතුයි. මේ දෙක ගැන දැනගෙන තමයි අපි මේ අපේ මේ නියම වැඩපිළිවෙල මේ ලංකාව තුල තිබුණ නිවැරදි සාක උක්ෂලතාවන් කෙරෙහි තිබිච්ච ප්‍රතිපත්තිය අපි මිනිසුන්ට කියලා දෙන්න. එහෙමයි. එතකොට අපි දැනගන්න ඕන ස්වභාවිකයෙන් ඇටවල් වලින් ගන්න තෙල් වර්ග කවදාවත් නරක වෙන්නේ නැහැ. ඒක පිළිගත යුතු කාරණා. අපි කියමු දැනට කුරුඳු තෙල්, කරාඹු තෙල් ඔය කියන පිරමීඩ් දස්වල තිබිලා හම්බෙලා තියෙනවා. ඒව නරක වෙලා තියෙනවද? ඒව අදට පරිභෝජනයට සුදුසුයි. හැබැයි අද කාලේ ගන්න ඕන තරමේ ප්‍රමාණයක් ඒ කුරුඳු තෙලෙන් බිඳුවක් ගත්තාම ඇති. එහෙනම් ඒකේ ගුණාත්මක භාවය වැඩි වෙලා තියෙනවා. ඒක එහෙමයි. පිළිගන්න ඕන කාරණයක්. සමානයේද එහෙනම් මහත්තයා? කොහොමද එක්ස්පයර් වෙන්නේ? කොහොමද එහෙමයි. මේ තෙල් එකක ගුණාත්මක භාවය නැති වෙලා යන්නේ? එහෙමයි. ඒක රහසක්. සමානයේද මහත්තයා මට බාධා කිරීමක් කරන්න ඕනේ. දැන් මීට අවුරුදු 10කට 15කට කලින් ලංකාවේ ලොකු මතයක් අරන් ගියා මේ පොල් තෙල් හොඳ නැහැ කියලා. හෘදයාබාධ වැඩි වෙනවා, කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියලා ලොකු මතයක් අරන් ගිහලා එළවලු තෙල් වගේ ඒ කසල ගොඩවල් වලට දාන්න වටින මේ තෙල් වර්ග තමයි ප්‍රවර්ධනය කරේ. ඒකත් එක්තරා මේකේ විෂයක් නේද මහත්තයා? මේකේ පැතිකඩක් ඔව් නේ. මේක ළමයෝ මේ රටේ නුවණැස වසන්ද කියලා ගත්ත වැඩපිළිවෙලක ක්‍රියාවලියක් නේ. නුවණැස වසන්න ඕන කියලා. එහෙමයි. එතකොට ඒකට අපි දැනගන්න ඕන මේ නුවණයි ඇසයි සිංහලයාගේ දෙධර්මයක් තිබුණා ඒකත් යහපත් විදිහට. නැත්නම් නුවණ ඔය බටහිර පැත්තේ අයට හටගත්තාම වෙලා තියෙන දේවල් අපි දන්නවනේ. එහෙමයි. ඒ නිසා අපි දැන් දැනගන්න ඕන බීජයක කොහොමද ගුණාත්මක භාවය රැකගෙන අපි පරිභෝජන සුසු කරගන්න විදිහ හදාගන්න. ඒතර අපි දන්නවා ගමක තිබුණා තෙල් සෙක්කු කියන එක. සෙක්කුව මේකේ තිබුණ ස්වභාවික ක්‍රමයකින් ගොනෙක් තමයි ඒක කරකවන්නේ. ගොනෙක් හෝ දෙන්නෙක් තමයි කරකවන්නේ. එහෙමයි. ගලේ මගින් කරකවපු තැන් තිබුණා. ඒ එහෙම කරනකොට මේ සඳේ වේගය, ඉරේ වේගය, පෘථිවියේ වේගය කියන කාල තුනම සිතිවිලි වේගයට තමයි කරකින්නේ. මම එතනින් නතර වෙනවා ඒක කල්පනා කරගන්න උමනායට. ඊට අපි කියමු යකඩෙන් හදපු යකඩ නොවන සාන්ද්‍රණය ඉතා විස වැඩි යකඩයක සුදු යකඩයක වගේ එක හදනකොට ඒක තුල භ්‍රමණය වෙනකොට මේ සඳේ වේගයෙන් මේ ඉරේ වේගයෙන් මේ ධාතු අවශෝෂණයකින් මේ පෘථිවියේ රසය ගත්ත
සාකයක කොටසක් වෙන් වෙනකොට සියුම්ම කැඩෙනකොට මේක අණු වශයෙන් වෙන් වෙනකොට මෙහි තියෙන අයනතාවය වෙනස් වෙනවා. ඇයි මේක තප්පරයකට 2500කට වඩා වට ගානකට කැරකිලා තමයි මේකේ අයනතාවය වෙනස් වෙන්නේ. එතකොට මේකේ අපි කියමුකෝ ධන ඍණ හොඳ සහ නරක කියන යහපත් සහ අයහපත් කියන ಗುಣ දේවල් ටික වෙන් වෙනවා. එහෙමයි. එතකොට ඒකෙන් ඔරොත්තු දීමේ හැකියාව, ඒ කියන්නේ ඉදිරි කාලයට යන්න තියෙන බීජයක වටිනාකම තියෙන්නේ, සාරය තියෙන්නේ. බීජය තව කල්පයක් රැඳෙනවා නම් මේ කල්පෙම ගුණ ඒ බීජයේ තියෙනවා. එක එහෙමයි. බීජේ. ඒ නිසා අපි එක බීජයක් රෝපණය කළා ගොඩාක් බීජ ලබා ගන්නවා. ඒක තමයි ඒකේ තියෙන ප්‍රවර්ධනය. එහෙමයි. ඉතින් එක බීජයක කල්පයක නෑ කියන ගුණයක් නෑ කියන්න බෑ. එහෙම වුණොත් එයා ආකල්ප වශයෙන් වෙනස් පහළ වෙట్లా ඉන්න කෙනෙක්. එතකොට එහෙමයි. ඒ බීජයේ ඒ කල්පයේම යන ගුණේ ගන්න පුළුවන් උපායන් කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි සෙක්කු ගල කියන එක. මොකද ඒක බොහොම හෙමින් කරකින්නේ පැලවෙන ගුණේ නැසෙන්නේ නැහැ තෙලේ තියෙන. මොකද පැලවෙන ගුණේ වීරිය නැසෙන්නේ නැහැ තිලේ. වීරිය නැසෙන්නේ. අන්න අපි ඒ සිංහලයා ගත්ත තෙල අදටත් නිදන් වලින් ගත්ත තෙල් තියෙන බොහොම ගුණාත්මකයි. එහෙමයි. ආයේ ගුණේ වඩන්න පුළුවන්. වඩවන්න පුළුවන්. ඒවට සිංහලයා ස්වභාවික ක්‍රම රහසිගතව තියාගෙන ඉන්නවා. ඒක කියන්න සුසු කාලයක් නෙමෙයි. ඉන්න එහෙමයි. මේ රට ආක්‍රමණය කරපු සමහර සුදුහම තියෙන අය මේ ගම්වල තිබිච්ච සෙක්කු ගල් පිටින් අරන් ගිහලා ගෙවල් හදලා තියෙනවා. සෙක්කු ගල් වලින් ගෙවල් හදලා තියෙනවා. ඒවා මේ වීඩියෝ එකට එකතු කරලා දාන්න මේ මිනිස්සුන්ට බලා ගන්න. ඒකල තමයි බ්ලෙන්ඩර් එක දුන්නේ. අද බ්ලෙන්ඩරේ මිනිස්සෙක් පාවිච්චි කරන එකේදී අර වීරිය කියන එක නැති නිසා මොකද වෙන්නේ? තමන් ගන්න ඒ තෙල් එකේ හෝ ඇට වර්ගයේ හෝ මොනවා හරි ක්‍රියාවලියක මේ දේ තැම්පත් වීම ඉතා වැඩි. ඇයි? ඒක ඉහළට උඩට සහ පහළට උද්දංගමන වාතයට සහ අධෝගමන වාතයට ක්‍රියාවේ යොදවන්න බෑ. වීරිය අඩුයි. වීරිය නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ඊදසත් තිබුණා නරක වෙනවා. ඔක තමයි ඇත්ත කතාව. මේ මොන කතිකාචාර කෙනෙක් හෝ මොන විද්‍යාඥයෙක් හෝ කිය යුතු සරලම භාෂාව ඕක. හරියට කිව්වොත් අර භාෂා අතරින් වාඩි වෙන්න කියන වචනේ මේ සංසුන් වෙන්න කියන වචනේ වගේ තමයි මේ වීරිය සෙක්කුවේ දාලා ඇති කරලා ගන්නවා කියන එක. වීරිය නැති වෙන්න ආරක්ෂා සහිතව ගන්නවා කියන එක. ඉතින් අපි එතෙන්ට අපි ආයුතුයි. අපි දැන් මේ ගමන අතහැරලා. එහෙනම් අපි දන්නවා ආයුර්වේද කියන කඩවල වල ගන්න තියෙන සියලුම බෙහෙත් වර්ග මැෂින් වලින් තමයි ක්‍රියාත්මක කරන්නේ. මොකද ඒ ගත්ත බෙහෙත් වලින් කියනවා ටිකක් අඩුනා ඒක ටික අඩු වෙන්නේ නැහැ නේ කියලා. ඒ කියන්නේ වේද මහත්තයා මේ තෙල් විතරක් නෙමේ ඖෂධ හදනකොටත් ඒ ක්‍රමයටම සෑම දෙයක්ම ස්වභාවික ක්‍රමයකට තමයි කුඩු කරන්නේ. එහෙමයි. ඒ හින්දා ඒ තිබිච්ච හොඳම තාක්ෂණي ස්වභාවික ක්‍රමය තමයි මේ ලෝකේ තියෙන හොඳම ක්‍රමය. ඒ ක්‍රමේ යථාර්ථයම හොයාගෙන සිංහලයා පරිහරණය කරපු බඩු භාණ්ඩත් ඒ විදියමයි. සිංහලයා පරිහරණය කරපු ආහාරත් ඒ විදියමයි. සිංහලයාගේ ශක්තිය රැකුණ නැද්ද ඒ කරලා? රැකුණා. මේ අපේ රට ආක්‍රමණයෙන් පස්සේ අපේ රටේ ඉපදිලා ඉන්නවද මේ අඩුම තරමේ මර්දන් කඩවල අර යකඩ මිනිස්සයා වගේ මිනිස්සෙක් ඉපදුනාද ඊට පස්සේ? ඉපදුන්නේ නැහැ. ඉපදින්න හේතු වෙන්නේ. ඇයි? මේ ව්‍යාපාරයෙන් වැරදි එකක්. එන්නේ අපි දැනගන්න ඕන මේ සමාගම මේ සිංහල සමාගම මේ නාග සමාගම මේ යක්ෂ සමාගම මේ නැවත මේ බීජ රෝපණය වෙන කාලයේදී මේ නිවැරදි පිළියමක් අපි මේ මිනිසුන්ට හදලා දෙන්න. මොකද බොහොම ඉවසිල්ලෙන් කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා අපි නිල්හන් දැඩි විදියට කියන්න ඕන එකම දෙයක්
මේ අපේ ආහාර විකෘතිය නිසා මේ රෝග හට ගැනීම අපි වළක්වා ගත යුතුයි. වළක්වා ගන්න නම් දැනටත් අඩුපාඩු නෑ. ගෙදර තියෙන කෝටන් ගස්, ගෙදර තියෙන කෘත්‍රිම මල් ගස් ඔක්කොම අයින් කරන්න. මේවා රෝපණය කරන්න එපා. මේවා රෝපණය කරන්න තමාගේ පරිසරය වෙනස් වෙනවා. ඊට පස්සේ තමන්ට අඩුම තරමේ සම්පතික්ෂාවටවත් විරුද්ධව ගහක් තමන්ගේ තුල මේ ගෙදර තුල නැත්තම් මේ ඔය කියන නමින් කියන ඔය කොරෝනා කියන නමින් කියන ලෙඩ තව උඩ වඩා තියෙන ඒවා ඊට වඩා හැදෙන්න පුළුවන්. මොකද හේතුව මේ තල්ලේ යට තියෙන සෙම අයින් කරලා ඉවරයක් කරන්න බෑ. එහෙමයි. ගලනාලයේ තියෙන සෙම කවදාකවත් අයින් කරලා ඉවර කරන්න බෑ. බැරි જાතියක්. ඒ හින්දා මේ සෙම කියන්නේ මිනිස්යාගේ ජීවිතෙත් එක පරම්පරාවක් ගෙනියන්න පරම. තියෙන දෙයක්. එහෙමයි. ලේ කියන්නේත් එහෙම දෙයක්. නමුත් මේක දැනගන්න ඕන සිංහලයා. මේ කෙස්ලොම් නියදත් මේ වෙන් වශයෙන් ගත්ත කාණ්ඩ ස්ථානවල පවතින ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුවෙන් හටගත්ත සියලු දෙයක්ම මිනිස්යාගේ පැවැත්ම සඳහායි තියෙන්නේ. සත්වයාගේ පැවැත්ම සඳහායි තියෙන්නේ. එහෙමයි. ඒක දැනගෙන ඒකේ වීරිය සහ ප්‍රඥාව, ප්‍රകൃතිය සහ ප්‍රඥප්තිය සහ වීරිය සහ ප්‍රඥාව. ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕන ලෝකවද්‍ය සහ ප්‍රඥාවද්‍ය. මෙන්න මේ සතර කාරණා එකතු කරගන්න පුළුවන් සංඛ්‍යාත අපට රැස් කරගන්න පුළුවන් වෙන්නේ අපි ගන්න ආහාරයේ වෙනස ඇති කරගත්තොත් විතරයි. එහෙමයි. ඒ නිසා ආහාරයේ ගුණාත්මක භාවය රඳව ගන්න ස්වභාවික ක්‍රමයට හුරු වෙන්න. එහෙමයි. ඒ එහෙමයි. නිසා මම අපි දන්න විදිහට අපේ රටේ දැන් හරක් වර්ගයක් ඉන්නවා. අපේ රටේ දැන් බල්ලෝ වර්ගයක් ඉන්නවා. අපේ රටේ නොයෙකුත් ආකාරයේ සත්තු වර්ගයක් ඉන්නවා. මේ පශු වෛද්‍යවරයාට නැතුව ජීවත් වෙන්න බෑ යාට. එහෙමයි. 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 ආන් එහෙම තැනකට රට යවෙන්නේ නැති වෙන්න මේ අපේ දෙමුහුන් නොවන තැනකට ඇවිල්ලා අපේ පරිසරය අපි රැකගන්න අපි කටයුතු කරන්න ඕන. මේකට මේ රටේ ඉගෙන ගත්ත පිරිස් ඉන්නවා සමහර මේකට දායකත්වය දක්වන ඉගෙන ගත්ත පිරිසක් කියලා ඉන්න පිරිසක් මේක සම්පූර්ණ විකෘති කරනවා. එයින්ද මේ දෙක අපි අඳුනගෙන යහපත් වැඩ පිළිවෙලට ගමන් කළ යුතුමයි. ඒ නිසා එහෙමයි. ඔය අද පවතින කොරෝනා ඕනම තත්ත්වයක් තියෙනවනම් ඔය කියන චිකන් ගුන්යක් කියන විසමත් ජවර මේ 60 වැදෑරුම් උණ 80 වැදෑරුම් උණ වර්ග සියල්ලම සමනය කරගන්න පුළුවන් සංසිඳීම ඇති කරව ගන්න පුළුවන් බෙහෙත් වර්ග ඇතිපදන් ලංකාවේ තියෙනවා. එන්න පොඩි නස්නයකින් පොඩි විරේකයකින් පොඩි කසායකින් ඒ දේවල් ආරම්භයේදී නැති කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේක ඔදුමාගේ අහපු ප්‍රශ්නෙට පළවෙනි පිළිතුර වශයෙන් මේ අහපු දෙයට නොලැබෙන දේ මේ බුදු සාසනයේ තියෙන්නේ. එහෙමයි. එහෙමයි. ඉල්ලන දෙයට නොලැබෙන දේ මේ බුදු සාසනයේ තියෙන්නේ. ඒ නිසා නිල්හන් අපි කවුරුත් දැනගන්න ඕන මේ ලෙඩේ හදගන්නේ කොතනද කියලා. ඔන්න මම කියනවා ඔබතුමා හුස්ම ගන්නවා නම් හුස්ම අරගෙන පිට කරනවා නම් තව ටිකක් අරගෙන බලන්න ඉතුරු ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ගන්න පුළුවන් තැනක් ඉතුරු වෙලා තියෙනවා. එහෙමයි. යම් තැනක ගන්න පුළුවන් ටිකක් ඉතුරු වෙලා. මේක සිද්ධ වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ආන් එතන වායුව අපිරිසිදුයි. එහෙමයි. එතන වාපණුව ඉන්න පුළුවන්. වා පිත්පණුව ඉන්න පුළුවන්. වා සෙම්පණුව ඉන්න පුළුවන්. එතකොට මෙයා මෙතන කෘතිමව ජීවත් වෙනවා. ඒ සෙමේ එහෙනම් කෙර භාගතුන් වහන්සේ පනවනවා වගේ කෙරවලට උස්ම ගන්න. එහෙමයි. සංඥාවේ කෙරවලක් පනව ගන්න. නේද? එහෙමයි. එහෙනම් අපි ජීවත් වෙන සත්වය උස්ම ගැතිරිතයි. එහෙනම් මේ සාක අනුසාරයෙන් නිකුත් වෙන ජනනය මේ උස්ම පවත්වන ජනනයට එකතු විය යුතුයි. නිවැරදිව.
ඒකමනේ විද මහත්තයා වහන්න හදන්නේ මේ මුඛවාඩම් දාගන්න කියලා වහන්න හදන්නේ ඒකම. ඒක ඒක වෙන ව්‍යාපාරයක කරන කොටසක් නෙමේ කරන්නේ.